හරි ළමයි. අපි අන්තිම ප්‍රශ්න ටිකක් කතා කරගෙන යන්. ඊට කලින් 27 මට මතක විදිහට අපිට තියෙනවා. 27 අපෙන් අහන්නේ ක්‍රියාකාරී කාලේ වැඩ කරපු කාලේ හොයාගන්න. එතකොට ළමයි මම අර කලින් කතා කරද්දි අස්සන් ලේඛනේ අපි දැන් අර ඇත්තටම මෙතන මේ කාලය බලා ගන්නනේ. හැබැයි අස්සන් ලේඛනයෙන් පැමිණීම විතරයි නිසා තමයි මේක ගන්න බැරි. හරි. තුරු කාර්ය වැඩ කරපු ටික ඔක්කොම ගන්න පුළුවන් මේවා. හරි. දැන් ඇඟිලි සලකුණු යන්ත්‍රය ෆින්ගර් ප්‍රින්ට් එක තියන්නේ පැමිණීම වාර්තා කරන්න. ඒක නිසා තමයි ඒකත් එන්නේ නැත්තේ. හරි. මේකේ හොඳම උත්තරේ තමයි 3. කාර්ය වැඩ තුන්ඩු කාලපත්‍රිකා කාර්ය පිරිවැය පත්‍රිකා අක්‍රිය කාල. ඒකෙන් තමයි අපි ක්‍රියාකාරී කාලය හඳුනා ගන්න පුළුවන්. හරි. 24 3. ඊට පස්සේ අපි 31 ඉඳලා කතා කරගෙන යන් ව්‍යාපාර ගිණුම් කරන්නේ සම්බන්ධයෙන් ලබා දී ඇති පහත ප්‍රකාශ සත්‍යද අසත්‍යද යන වරහණ තුල. හරි. එතකොට සිංහලෙන්ම ලියන්න ඕනේ සත්‍ය අසත්‍ය කියන එක. දැන් ඕක TF දාන්න යන්න එපා. මොකද මේකේ කියලා නෑනේ මේ පේපරේ කියලා නෑනේ TF කියලා එක වරහන් ඇතුලේ. දැන් සමහර ලාට නම් වරහන් ඇතුලේ මෙතන සත්‍ය කියන තැන T තියෙනවා. එහෙනම් ඔයාලට පුළුවන් T කියලාත් දාන්න. හොඳේ. true කියලා. මෙතන false කියලා. හරි. දැන් මේකේ TF එක නෑ. එහෙනම් සිංහලෙන්ම ලියන්න ඕනේ. හරි. ඒතර සංකල්පනාත් මම මෙතන TF කියලා දාගෙන එන්නම් මට ටයිප් කරන්න ලේසි නිසා. හොඳේ. එතකොට මම සත්‍ය නම් T දානවා අසත්‍ය නම් F දානවා. ඔයා එහෙම දාන්නන්න බෑ. ඔයා හදලා සංකල්පනාත්මක රාමුවට අනුව මූල්‍ය ප්‍රකාශන මූලිකාංග ඓතිහාසික පිරිවැය පදනම මත හා ප්‍රවර්තන අගය මත පමණක් මිනුම් කරයි. හරි. මෙයා කියනවා සංකල්පනාත්මක රාමුවට අනුව මූල්‍ය ප්‍රකාශන මූලිකාංග ඓතිහාසික පිරිවැය පදනම මත හා ප්‍රවර්තන අගය මත පමණක් මිනුම් කරයි කියලා. මේකේ ළමයි එතකොට මූල්‍ය ප්‍රකාශන මූලිකම් ගැන වත්කම් වගකීම් හිමිකම් ආදායම් වියදම් ඒවා ඓතිහාසික පිරිවැය පදනම සහ ප්‍රවර්තන නැහැ. එහෙම නැහැ. ඒකින්ද මේක වැරදි. ඊට පස්සේ මූල්‍ය ප්‍රකාශන තොරතුරු බාහිර පාර්ශ්ව පමණක් භාවිතා කරයි. වැරදි. මූල්‍ය ප්‍රකාශන කට්ටලයක් ලෙස දේශ පිරිසුම හඳුනා ගැනීම වැරදි. මොනවද මූල්‍ය ප්‍රකාශන කට්ටලේ තියෙන්නේ? ආදායම් ප්‍රකාශනය, මූල්‍යදත්ත ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය, සටහන් සහ හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය. මූල්‍ය මිනුම් කරන සංකල්පයේ සීමා මගහරවා ගැනීම සඳහා මානව සම්පත් කළමනාකරණය හරි. අන්න හරි. ඒක ඒ කියන්නේ ඒක සත්‍යයි හරි තුනම වැරදි. හරි. ළමයි පොඩි දෙයක් මට අමතක වෙච්ච දෙයක්. මෙන්න මෙතන 30 හරිද? මේ 30 මම මේ කියවන් ඇති මට ආයි නෝට් වෙච්ච ඒවා මේ පිළිගුම් කාල ක්‍රමයේ ව්‍යාපෘතියේ මුළු මුදල් ලැබීම මුළු මුදල් ගෙවීමත් යොදා ගනී කිව්වහම නෑනේ. එතන මට පස්සේ මීටර උනේ මොකද අපි දැන් කාලය දැන් අපිට දැන් ඉන්නේ මුදල් ගලා යාම් එම් ගලා යාම් ගන්නවා තමයි. හැබැයි අර දැන් අවුරුදු දෙක පැන්නට පස්සේ ඔක්කොම ඉතුරු ටික අපිට වැඩක් නැහැනේ. ඒකින්ද මේකත් වැරදි වෙන්න ඕනේ. එතකොට උත්තරේ දෙක නෙමෙයි AC කියන එක වෙන්න ඕනේ. 3 වෙන්න ඕනේ උත්තරේ. මොකද අපි අර දැන් අපි අවුරුදු මුදල් ගලා මේ කියන්නේ ශුද්ධ මුදල් ප්‍රවාහය තිබ්බට පස්සේ අවුරුදු දෙකයි නම් කාලේ එතනින් පස්සේ අවුරුදු 3 අවුරුදු 5කට හදන එකක් නම් එතනින් පස්සේ අවුරුදු 3 අපි සැලකිල්ලට ගන්න නැහැ නේ ළමයි. ඒකින්ද උත්තරේ AC හරි 30. ඊළඟ 32. ඉහත වැරදි නිවැරදි කිරීමෙන් පසු පහත අයිතමයන්ගේ වගකීම මේ වටිනාකම. එතකොට වත්කම් ධන ප්‍රාග්ධනය ධන වත්කම් සමානයි ප්‍රාග්ධනය ධන රඳවාගත් ඉපයුම් ධන වගකීම්. හරි. ව්‍යාපාරයේ ගනුදෙනු ගැලවීමෙන් පසු ගිණුම් කරන සමීකරණය පහත දී ඇති වගකීම්. ඒතර ළමයි දැනට 1500ක් තියෙනවා වත්කම්. හරි. ප්‍රාග්ධනය 1000යි. රඳවාගත් ඉපයුම් 300යි. මං කියලා තියෙනවා දැන් ප්‍රාග්ධනය විතරක් එළියට අරන් රඳවාගත් ඉපයුම් දුන්නහම ආදායම් වියදම් රඳවාගත් ඉපයුම් කියන්නේ ළමයි ලාභය. ආදායම් වියදම් එතකොට තියෙන්නේ අනිවාර්යෙන් රඳවාගත් ඉපයුම් ඇතුලේ. අනිත් එක ගැනිලි කරන්නෙත් අපි උපයන ලාභයනේ. ඒකින්ද රඳවාගත් ලාභය ඇතුලේ තමයි ගැනිලිත් තියෙන්නේ. ප්‍රාග්ධනය කියන්නේ එතකොට යෙදවීම විතරයි. හරි. යෙද සමීකරණ ගණනය කිරීමේදී පහත අඩුපාඩු සිදු වී ඇත. වසර තුල අයිතිකරු විසින් 30000ක වෙළඳ ණය හිමියන් 10%ක වට්ටමකට යටත්ව පියවා ඇත. හරි. 30000ක ණය හිමියෝ පියවුවහම ළමයි කොහොමත් වගකීම් අඩු වෙනවා 30.
හරිද? ආ. අයිතිකරුවෝ 10%ක වට්ටමකට යටත්ව. ඒ කියන්නේ අපිට වට්ටමක් හම්බ වෙනවනේ. ඒ කියන්නේ කොහොම හරි ණය හිමියගෙන් 10%ක්. ඒ කියන්නේ 30න් 10% කියන්නේ 3යි. හරි? එතකොට අයිතිකාරයා සල්ලි ගෙවලා තිනවා කීයද? 27ක්. ඒක නිසා අතිරේක ප්‍රාග්ධනය නිසා ප්‍රාග්ධනය වැඩි වෙනවා 27ක්. දැන් වෙන්දර නම් ළමයි වෙනදා නම් කියන්නේ 110ක වට්ටමකට නැත්නම් මුදල් ගෙවුවා කියලානේ. එහෙනම් මෙතනින් වත්කම් අඩු වෙනවා 27ක් මුදල් ගෙවපු නිසා. මෙතන අයිතිකාරයා ගෙවපු නිසා තමයි ප්‍රාග්ධනය වැඩි වෙන්නේ. හරි? දෙක 15ක වැට් සහිත විකුණුම් මිල 230ක් වැට් නොසලකා සම්පූර්ණයෙන්ම ණයට විකුණුම් ලෙස ගිණුම් තබා ඇත. එතකොට 230 ඇතුළේ 115ක් වැට් තියෙනවා. එහෙනම් අපි 230 කියලා සලකන්න ඕනේ වැටුත් එක්ක නම්. ඒ කියන්නේ 230 කියන්නේ 115. එතකොට 230 115න් බෙදලා වැඩි කරන්න 100න්. එතකොට විකුණුම් වෙන්න ඕනේ 200යි. හැබැයි මොකද කරලා තියෙන්නේ? 230ම ණයට විකුණුම් ලෙස ගිණුම් ගත්ත කර ඇත. එතකොට කොහොමද මේක දැන් හදන්නේ? එතකොට වැට් සහිත මිල කෙලින්ම දැම්ම නම් ළමයි ඒ කියන්නේ ණය ගැතියට 230 යනවා. ඒ කියන්නේ ලාභෙටනේ ළමයි ඉතුරු 30ක් ගිහිල්ලා තියෙන්නේ. තේරුණාද? ඒ කියන්නේ කොහොම හරි අපි මේක එන්න ඕන ණය ගැති හර 230යි විකුණුම් බැර 200යි වැට් බැර 30යිනේ. හැබැයි අපි වැට් එක නොසලකා හැරිය කියන්නේ අපි කෙලින්ම මේ 230ම විකුණුම් විදියට දැම්ම කියන්නේ ලාභෙනේ වැඩි වෙන්නේ ළමයි ඒ 30. එතකොට කොහොමද මේක හැදෙන්න ඕනේ? මේකේ රඳවාගත් ලාභය කියන්නේ ලාභය අඩු වෙන්න ඕන 30ක්. ඇයි ලාභය දැන් අඳුනගෙන තියෙනවා 30ක්. මොකද එයා ඔක්කොම විකුණුම් විදියට දාලා. හරිද? වගකීම් වැඩි වෙනවා 30ක් වැට් එක නිසා. ඔන්න ඔක තමයි උත්තරේ එන්න ඕනේ. එතකොට ළමයි අන්තිම උත්තරය යන්නේ වගකීම් 200යි ඍණ 30යි ධන 30යි කියන්නේ 200ම තමයි. හරි. වගකීම් 200යි ලක්ෂ 2යි ඈ 200 එහෙම දාන්න එපා. ඊට පස්සේ ප්‍රාග්ධනය 1027.3යි. ඊට පස්සේ ළමයි අහන්නේ අපෙන් සෝරි රඳවාගත් මාරු වුණා ළමයි මෙතනට 1027.2.3 ප්‍රාග්ධනය. ඊට පස්සේ අහන්නේ රඳවාගත් ලාභය. රඳවාගත් ලාභය අපිට එන්නේ 300යි 3යි 300යි දැන් 303යි 30ක් අඩු කරාම 273යි. 2,03,000. හරි. ඔක තමයි උත්තර ටික. 33 ව්‍යාපාරයේ ගනුදෙනු ගිණුම් තැබීමට අදාළ යොදාගෙන ඇති ගිණුම් කරන සංකල්පය වන්නේ. පහත ගනුදෙනු ගිණුම් තැබීමට අදාළ යොදාගෙන ඇති ගිණුම් කරන සංකල්පය. දේපල පිළිද උපකරණ ගත් මිලට මතම පොත්වල දක්වන්නේ ඓතිහාසික සංකල්පය. හරි. ගත් මිලටම ඕන දෙයක් අපි දාන්නේ ඓතිහාසික පිරිවෙන්. විකුණුම් පිරිවැය ගණනය කිරීමේ තොග ගැනිලි අඩු කිරීම. තොග ගැනිලි කියන්නේ ළමයි අයිතිකාරය අරන් යන ඒවානේ. එහෙනම් මේකට එන්න ඕනේ මොකද්ද? ඒකක සංකල්පය. හරි. වගකීම් සහතික ප්‍රතිපාදනය ජංගම් වගකීම් ලෙස දැක්වීම. වගකීම් සහතික ප්‍රතිපාදනය ජංගම් වගකීම්. ප්‍රතිපාදනය ජංගම් වගකීම් ලෙස දැක්වීම. මෙතන ප්‍රතිපාදනයද ජංගම් වගකීම් ලෙස දැක්වීමද අහන්න. ඒතකොට ජංගම් වගකීම් ලෙස දැක්වීම කියලා දැම්මහම ජංගම වගකීම් වත්කම් වගකීම් ජංගම හා ජංගම නොවන ලෙස වර්ග කරන්නේ නම් අකණ්ඩ බෑ. එතකොට නෑ මෙතනට අහන්නේ ප්‍රතිපාදනයේ ජංගම වගකීම්නේ. මෙතනට එන්න ඕනේ ආරක්ෂණ සංකල්පය. හරි. ඊට පස්සේ රඳවාගත් පියුම් හිමිකමේ කොටසක් ලෙස හඳුනා ගැනීමට ඒකක සංකල්පය. මොකද අයිතිකාරයාගේ ටිකනේ හරි. එතකොට ළමයි මේ විකුණුම් පිරිවැය ගණනය කිරීමේ තොග ගැනීම අඩු කිරීම මේකට ඒකක සංකල්පය සහ ගැළපුම් සංකල්පය දෙකම එන්න පුළුවන් ඈ. මොකද ගැළපුම් සංකල්පෙනුත් අපි මට හිතෙන්නේ මේක හොඳම උත්තරේ ගැළපුම් සංකල්පය ඒකක සංකල්පයට වඩා. මොකද තොග ගැනිලි හිමිකමෙන් අඩු කරලා පෙන්නනවා නම් ඒක සංකල්ප කියලා දාන්න පුළුවන්. කෙනෙක් කොහොමත් මෙතනත් ගන්න පුළුවන් බැරි නෑ. හැබැයි හොඳම උත්තරේ ගැළපුම් සංකල්පය. මොකද විකුණුම් පිරිවැය අපි ගන්න මේ විකුණුම් ආදායමට එරෙහිව ගලපන වියදම නිසා උත්තරේ ගන්න ඕගොල්ලෝ ගැළපුම් සංකල්පය. 34 2021 3.31 අවසන් මාසය සඳහා ශේෂ පිරික්සමින් උපුටාගත් තොරතුරු පහත වේ. ටී ගිණුම් වල ශේෂයන් ටික. අහන්නේ
2022 3:31කට හඳුනාගත යුතු වැට් වටිනාකම සහ 3:31 දිනට මූලදත්ත ප්‍රකාශනයේ හඳුනාගත යුත්තේ වත්කමක් ලෙසටද වගකීමක් ලෙසද? හරි. වැට් ගිණුමක් ගහමු. හරි. එතකොට සියලු ගැනුම් සහ විකුණුම් 15%ක වැට් සහිත වේ. හරි. ඒතර වැට් එකත් එක්ක තමයි තියෙන්නේ. ඊට පස්සේ මාසය තුල ආපසු එවුම් 14,000යි වැට් ගණනය කළ යුතුයි. ඒකේ වැට් නැහැ එහෙනම්. හරි. මෙන්න ආරම්භක ශේෂය තියෙනවා 15ක් හර තියෙන්නේ. ඒ කියන්නේ අපිට මේක වත්කමක් දැනට ආරම්භෙට. හරි. ඊට පස්සේ අපිට ගැනුම් විකුණුම් මත වැට් එක ගන්න ඕනේ. දැන් 345 නේ විකුණුම්. ඒකේ වැට් තියෙනවනේ 15. ඒ කියන්නේ 115යි. එහෙනම් වැට් එක කීයද ළමයි 45යි. විකුණුම් නිසා වැට් වගකීම වැඩි වෙනවා. ඊට පස්සේ ගැනුම් 172,500. ඒ කියන්නේ 1,72,500 ඇතුලේ වැට් තියෙනවා 15. එහෙනම් 22.5ක් වැට්. ගැනුම් මත වැට් නිසා වැට් වගකීම මොකද වෙන්නේ? අඩු වෙනවා. ඒ කියන්නේ හර. ඊට පස්සේ ළමයි වැට් ගෙවලා 12.5 12,500. එහෙනම් මුදල් බැර වැට් හර. හරි. හරි මේ ටික ඔක්කොම අපි දාලා දැම්මා. ඊට පස්සේ මාසය තුල ආපසු එවුමක් තියෙනවා 14ක්. කියන්නේ දැන් විකුණුවාම ළමයි මොකද කරන්නේ? අපි වැට් එක බැර කරනවා නම් ආපසු එවුමේ වැට් එක මොකද කරන්නේ? විකුණණයවනේ ආපසු රිටර්න් කරන්නේ. එහෙනම් විකුණපුවාම අපි වැට් වගකීම බැර කරොත්, ඒ කියන්නේ වගකීමක් වැඩි වුණොත් අපිට ආපසු එව්වොත් ඒ වගකීම අඩු වෙන්න බෑ. එහෙනම් 14,000ට 115ක් කියන්නේ 2.1ක් මොකද කරන්නේ? වැට් අඩු වෙනවා. හරි. දැන් අපිට ගන්න පුළුවන් උත්තරේ කීයද කියලා. ඒතර වැඩි පැත්ත මට පේන විදිහට වැඩි පැත්ත තියෙන්නේ හර පැත්තේ. එතකොට 15යි 22.5යි 12.5යි 2.1යි 52.1යි 52.1යි ඒකෙන් අඩු කරාම 45ක් අපිට එනවා 7.1යි 7,100යි. එතකොට ළමයි 7,100 ඔන්න ඊගේ පාගේ මෙතන වැට් වටිනාකම 7,100යි. රුපියල් දාන්නම ඕනේ. රුපියල් කියලා ලිස්ස නැහැ රූ දාන්න. මම දැම්මේ නැහැ. ඔන්න මම දාන්නම් මෙතනින්. රුපියල් 7,100යි. ඒතර මූලදත්ත ප්‍රකාශනයේ ළමයි ඊගේ ඉන්නේ කොහෙටද? හරට. එහෙනම් මේක වගකීමක් නෙමෙයි අපිට වත්කම. හරි. වත්කම. හරි. ඔන්න උත්තරේ. 35 ආනේ නිෂ්පාදන පිරිවැය, ප්‍රාථමික පිරිවැය සහ විචල්්‍ය පිරිවැය. හරි අපි මෙතන උඩම හදමුනේ. නිෂ්පාදන පිරිවැය, ප්‍රාථමික පිරිවැයත් දානවානේ. අතිරේක තොරතුරු කියමු. ඒකකයක් නිෂ්පාදනයට පැය 2ක් ගත වේ. ඍජු ශ්‍රම පැයක් සඳහා රුපියල් 100ක් ගෙවනු ලැබේ. අවසාන අමුද්‍රව්‍ය තොගය 180ක්කි. එහෙනම් අපිට පුළුවන් මෙතන ආරම්භක අමුද්‍රව්‍යයෙන් පටන් ගමු. මෙන්න ආරම්භක අමුද්‍රව්‍ය 250. ඊට පස්සේ ඒකට අපි එකතු කරනවා ළමයි අමුද්‍රව්‍ය ගැනු. අමුද්‍රව්‍ය ගැනු 1500. එතකොට මේකත් හරි මේකත් හරි. ඊට පස්සේ මම දැක්කා සොරකම් කිරීමක් එහෙම තියෙනවා. අවසාන අමුද්‍රව්‍ය දාන්න කලින් සොරකම් කරපු 20 අඩු වෙන්න ඕනේ. ඒ 20 ඍණ ඊට පස්සේ අවසානයේ ඉතුරු වෙලා තියෙනවා 180ක්. ඒකත් අපි අඩු කරනවා. අවසාන අමුද්‍රව්‍ය අඩු කරනවානේ. මම ලියන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්නවා මේවා. ගෙනීමේ කුලී 70ක් තියෙනවා. ඒක මොකද කරන්න ඕනේ මෙතනට? එකතු වෙන්න ඕනේ. අමුද්‍රව්‍යනේ ගේන්නේ. හරි. ඊට පස්සේ මේකත් හරි මේකත් හරි මුළු එක ගණන හරි. ඍජු පොදුකාර සියලු පොදුකාර වලින් 120ක් පරිපාලනයට. ඒක බලමු අපි. මේ තියෙන්නේ ස්ථාවර විචල්්‍ය පොදුකාර්ය. හරි මෙතන නිෂ්පාදන පොදුකාර කියලා නෑනේ ළමයි. ඒ කියන්නේ මේ 800 මුළු පොදුකාර්ය. ඒ කියන්නේ නිෂ්පාදන සහ නිෂ්පාදන නොවන. නිෂ්පාදන නොවන කියන්නේ පරිපාලන. හරි. එතකොට සියලු පොදුකාර 800යි. ඒකෙන් 120ක් පරිපාලන නම් 180ක් නිෂ්පාදන. හරි. මේකෙන් 180ක් නිෂ්පාදන පොදුකාර්ය. හරි. ඇයි එයා කියනවා 120ක් පරිපාලනලු. එහෙනම් 180ක් කියන්නේ 640ක් මොනවද?
නිෂ්පාදන පොදු කාර්යය ඒක දාගන්නවා අපි මෙතන යටට. ඔන්න මේ දෙකත් හරි. ඊට පස්සේ ඍජු ශ්‍රමය 150යි. ඒක අපිට දීලා තියෙනවා. මේකේ අපිට නොනිමි ගැන මුකුත් කියලා නැහැ. බලමු. එතකොට 250 ධන 1500 ඍණ 20 මෙතන 120 එහෙම නෙමෙයි 20 ධන 70 ඍණ 180 මෙතන අපි කියන්නේ ඒකට මොකද්ද? ඍජු ද්‍රව්‍ය පරිභෝජනය. නැත්තම් පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය. මේක තමයි වියදම. ඒ 1620 150 එකතු කරාම 1770යි. 0.3යි. හරි. මේක තමයි ප්‍රාථමික පිරිවැය. එතකොට ප්‍රාථමික පිරිවැය කීයද කිව්වහම රුපියල් 1770 දැම්මාම වැරදි. ඒකෙන්ද 0.3ත් අගට අනිවාර්යෙන් දාන්න. ඔන්න දැනුයි උත්තරේ හරියන්නේ. ඊට පස්සේ නිෂ්පාදන පිරිවැය කිව්වහම මේකේ නොනිමි නැති නිසා කෙලින්ම ප්‍රාථමික පිරිවැය ධන නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය 2410යි. එහෙනම් රුපියල් 2410යි 0.3. ඊට පස්සේ ඒකකයක විචල්්‍ය පිරිවැය. හරි. එතකොට ඒකකයක විචල්්‍ය පිරිවැය ගත්තොත් අපිට කොහොමද ගන්න පුළුවන්? හරි. ළමයි නිෂ්පාදනය කළ මුළු ඒකක ගණන ඒකකයක් නිෂ්පාදනයට මෙන්න මේක එලපුවේ නැද්ද කොහෙද අපි හරියට? ඒකකයක් නිෂ්පාදනයට පැය දෙකක් ගත වෙනවනේ. එතකොට පැයකට 100ක් ගෙවනවා නම් 200යිනේ 200 වැඩි කිරීම 1000. වැරදි මෙතන මම. මෙතනට 200යි එන්නේ. එතකොට 150යි දාලා තියෙන උඩ. කියන්නේ ගෙවිය යුතු මොකක් හරි තියෙනවා හරි. මෙතනට 1820යි. 1820යි 0.3යි. එතකොට ඒකට තමයි ළමයි 1820යි 0.3ට තමයි 640යි 0.3. 1460යි මෙතන හොඳේ. 2460යි. ඊට පස්සේ ඒකකයේ විචල්්‍ය පිරිවැය. විචල්්‍ය පිරිවැය ගුවහම ඍජු ශ්‍රමය කොහොමත් විචල්්‍යයි. ඍජු අමුද්‍රව්‍යයත් විචල්්‍යයි. එතකොට අපිට මෙතන 1620යි කියන්නේ කෙලින්ම ප්‍රාථමික ඔක්කොම විචල්්‍යය මෙතන තියෙන ඒවා. එතකොට අපිට ආවේ 1820යි 0.3යිනේ. එතකොට ඒකක 1000යි කියන්නේ අපරාධ. මේ තුන කෙලින්ම මේ තුනට කැපුවාන් පස්සේ 1820ක් ඔන්න එතනින් විචල් වෙනවා. තව බලමු. නිෂ්පාදන පොදු කාර්යවල ස්ථාවර එක ගන්න නැහැ. විචල්්‍ය පොදු කාර්ය තියෙනවනේ ලක්ෂ 3ක්. ලක්ෂ 3 1000න් බෙදුවා කියන්නේ එකකට 300යි. ළමයි මෙතන අහන්නේ ඒකකයක විචල්්‍ය පිරිවැය කූහාම හරි. මේ කනෙක්ෂන් නැති වුණා. ලොස්ට් වුණා වගේ. හරි. මෙතන අපෙන් අහන්නේ ඒකකයක විචල්්‍ය පිරිවැය. හරි. එහෙනවනේ. මෙතන ඒකකයක විචල්්‍ය පිරිවැය අහන්නේ. එතකොට මෙතන ඒකකයක දැන් නිෂ්පාදන පිරිවැය තුල ඇතුළත විචල්්‍ය පිරිවැය කියලා නැහැ වෙනම. ඒක නිසා මෙතන දැන් මේකත් කොහොම හරි මේ අපිට යන වියදමන්නේ. එතකොට ඒකකයක විචල්්‍ය පිරිවැය කියලා කිව්වහම මේ ලක්ෂ 3නොත් 300ක් වෙනවා. එතකොට 2100යි එන්නේ උත්තරේ. හරි. රුපියල් 2100යි. රුපියල් 2120යි. සෝරි. හරි. 36. අවසන් වර්ෂය සඳහා පහසු තොරතුරු ඔබ වෙත දී ඇත. දුන් වට්ටම ගණනය කරන්න විකුණුම් ගණනය කරන්න. මේක ණය ගැතිනේ. එතකොට ණය ගැති කියන්නේ වත්කමක්. එහෙනම් මේකේ දේශ ටික දාගමු අපි. ණය ගැතියගෙන් විකුණුම් දීලා නැහැ. ණයට විකුණුවහම ඉස්සරහට ණය ගැති හර විකුණුම් බැර. එතකොට මෙන්න මෙතන උත්තරේ හොයන්නත් ඕනේ. ණය ගැතියන්ගෙන් මුදල් ලැබීම, ඒ කියන්නේ සල්ලි හම්බෙලා තියෙන 170. ඒ කියන්නේ මුදල් හර ණය ගැති බැරනේ ළමයි. සෝරි. 70. මුදල් හර ණය ගැති බැරනේ. දුන්නට්ටම් 115. ඒ කියන්නේ ළමයි දැන් මේ 170ක් ලැබෙන්නේ
ඒ කියන්නේ ළමයි මෙතන දැන් 170ක් අපි සල්ලි අපිට සල්ලි ලැබෙන්නේ 115ක වට්ටමක් දුන්නම නම් මෙතන මේ ලැබෙන්නේ කීයද 100ද? හරි. මෙතන මේ ලැබෙන්නේ 100ට එහෙනම් 85ක්. හරි. එහෙනම් ඔයාලට පුළුවන් 170 85න් බෙදලා 100න් වැඩි කරාම උත්තරයක් අපිට ගන්න පුළුවන්. කීයද එන්නේ? හරියටම 200යි. ඒ කියන්නේ ඉතුරු 30 මොනවද? ඒ 170 වෙනි මුදල් ලැබිලා තියෙන්නේ. එහෙනම් ඉතුරු 30 ළමයි දුන්නට්ටම්. මෙන්න දුන්නට්ටම්. එහෙනම් දුන්නට්ටම් වල වටිනාකම ඔයාලට දාන්න පුළුවන් රුපියල් 30000යි. හරි. ඊට පස්සේ වසර තුල ණයකැති සුද්ධ අඩුවීම. ඔන්න ඕවා තමයි නිකම්ම දාලා දාන්න. හොඳේ. සුද්ධ අඩුවීම කියලා කිව්වම ඔයා ආරම්භක ශේෂයක් ඔයාට ඕන ගානක් දාගන්න. මම දැම්ම ඔන්න 500යි. ඒතකොට සුද්ධ අඩුවීම 20යි නම් අවසාන ශේෂය මෙන්න ඊගේ කීයක් වෙන්න ඕනද? 480යි. හරි. ඔයාට කැමති ඕන ගානක් දාලා දාන්න. කොහොම දැම්මත් එකම උත්තරයක් තමයි එන්නේ. හරි. දැන් අපිට පුළුවන් ගාන වැඩි පැත්තෙන් තියෙන්නේ මෙහෙනේ 200යි 480යි මට ආවේ. එතකොට 680යි. 680න් 500ක් ගියාම ළමයි 180යි මොනවද? ණයට විකුණුම. එහෙනම් කාලච්ඡේදයේ විකුණුම් 180යි. එතකොට දැන් සමහර ගණන් වල දෙන්න පුළුවන් මුළු විකුණුම් වලින් 120යි හරි කීයයි හරි ණයට විකුණුම්. එහෙනම් මේ 180ක් කියන්නේ ණයට විකුණුම් ටිකනේ. ඒක 120යි මුළු විකුණුම් හොයන්න ගියාම 100ෙන් වැඩි කරන්න ඕනේ. හරි. 37 ශ්‍රම සුරකුම් ලංකා පදනම ලාභ අරමුණු කර නොගත් සංවිධානයකි. 21 4 1 දිනට පහත් තොරතුරු දී ඇත. මේ ආරම්භක ශිෂ්‍ය. හරි. අපෙන් අහන්නේ මොනවද බලමු. අතිරික්තය ඌනදාවය මුළු හිමිකම්. අපි අතිරික්තය ඌනදාවය මෙතන ආදායම් වියදම් ටික දාලා හදාගමු. හරි. ආදායම් වියදම්. හ්ම්. ආරම්භක සමුච්චිත අරමුදල 500යි. යාවජීව අරමුදල 240යි. කවද්ද ආරම්භ කරලා තියෙන්නේ? 2020 4යි එක. දැන් 21 4යි එකට ඉතුරු වෙච්ච ගානනේ ළමයි මේ තියෙන්නේ. ඒතර මේක පටන් ගත්තේ 20 4යි එක. ඉතුරු දැන් අද 2021 4යි එක. ඒ කියන්නේ අවුරුද්දකින් පස්සේ තමයි 240. මේ අවුරුද්දක් ඉවර වුණාට පස්සේ ඉතුරු ශේෂය. හරි. ඊට පස්සේ ශ්‍රම පුහුණු මධ්‍යස්ථානයේ ගොඩනැගිලි අරමුදල 120යි. ඒකත් 24 එක තමයි පිහිටුවලා තියෙන්නේ. කාලච්ඡේදයේ වෙනත් ආදායම් 120ක් වූ අතර මුළු මෙහෙයුම් වියදම් 80යි. කාලච්ඡේදයේ වෙනත් ආදායම් 120යි මුළු මෙහෙයුම් වියදම් 80යි. ඒ කියන්නේ සමාජික මුදල් ආදායම නැතුව වෙනත් ආදායම් 120යි ඔක්කොම වියදම් නම් 80යිලු. හරිද? ඔක්කොම වියදම් ටික නම් 80යි. ඊට පස්සේ යාවජීව අරමුදල වසර 10කට පිහිටුවා ඇත. එහෙනම් ළමයි මේ තියෙන්නේ අවුරුදු කීයක ගාන වෙන්න ඕනද? එක අවුරුද්දකින් පස්සේ කියන්නේ ඔය තියෙන්නේ 9ක ගානනේ. එහෙනම් 240 අපිට කොහොමද ගන්න වෙන්නේ? පහත් තොරතුරු 21 4 1 දිනට පහත් තොරතුරු ඔබ දී ඇත. ඒතර 20 ආරම්භ කරන ලදී. නම් ළමයි එක අවුරුද්දකට අඳුනගත්තට පස්සේ ඉතුරු ශේෂය වෙන්න ඕනනේ මේක. යාවජීව සමාජික මුදල වසර 10ක් සඳහා පිහිටුවා ඇත. එතකොට මේක දැන් 9න් බෙදන්න ඕනේ හරිනේ. එතකොට එන්නේ දශම ගාණක්. එහෙම උත්තරයක් වෙන්න බෑ. මේක 21 4 1 දිනට පහත් තොරතුරු ඔබ වෙත දී ඇත. ආරම්භ කරලා තියෙන්නේ 2024යි. හරි. මේ ගානේ පොඩි වැරද්දක් මං හිතන්නේ මේක. ඔයා මේක 21 24 1 කියන එක දැන් මේක ඒ කියන්නේ අඩු කරලා නැහැ කියලා හිතලා තමයි ගන්න වෙන්නේ. මේ ගානට කරන්න දෙයක් නැහැ. ඒක මම හිතන්නේ මොකක් හරි වැරද්දක්. එක්ක මේක මෙතන 21 වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේක එක අවුරුද්දක් ගන්න අඩු කරලා දෙන්න ඕනේ. මෙයා අඩු කරලා කරන්නේ නැතුව මම හිතන්නේ දීලා තියෙන්නේ 240. කමක් නැහැ. ඔයා ගන්න මේක 10න් බෙදලා 24යි. හරි. එතකොට ඒ 24 අපිට ආදායමක්. හරි. එහෙම හිතුවොත් අපිට මෙතන මේ අවුරුද්දේ 24 ඒවා කීයක් අයින් කරන්න ඕනද ළමයි? මොකද 24 එක දැන් ඔයා ඉන්නේ 22 3 31 නේ. එහෙනම් අවුරුදු දෙකක අයින් කරන්න එපා ළමයි. එහෙනම් ඔයා දැන් යාවජීව අරමුදලේ අවසාන උත්තරේ ගනිද්දි 48ක් මේකෙන් අඩු වෙන්න ඕනේ. හරි 24 ඒවා දෙක.
හරි. ඊට පස්සේ ශ්‍රම පුහුණු මධ්‍යස්ථාන ගොඩනැගිලි අරමුදල 120ක් 24ක පිහිටුවන ලදී. ශ්‍රම පුහුණු මධ්‍යස්ථානයේ 22 3 සම්පූර්ණයෙන් නිම කරා නම් ඒ ඔක්කොම අපිට ආදායමට දාගන්න පුළුවන්. එතකොට කාලච්ඡේදයේ වෙනත් ආදායම 120ක් වූ අතර අපිට වෙන කියලා නෑනේ ඒක අතනින් සමන්විතයි කියලා. එහෙනම් ඒක ඒ අර 120ක් මෙතනට ගන්න වෙනවා. මොකද අපිට කියලා නෑනේ මේ වෙනත් ආදායම සමන්විත වන්නේ අරකින් ආපු ගාන කියලා. හරි. ඒකයි මේ 120ත් මෙතනට දැම්මේ. හරි. එතකොට ඔයාලට උත්තරේ ගන්න පුළුවන් 120 ඒවා 2යි 34යි ඍණ 80යි. එහෙනම් ළමයි අතිරික්තය හෝ ඌනතාවය 1,84,000යි. මෙතනට 184.3යි අතිරික්තයක් තියෙන්නේ. ඒක මතක ඇතුව ලියන්න. අතිරික්තය 1,00,000 රුපියල් 1,84,000 කියලා උත්තරේ ලියන්න ඕනේ. ඊට පස්සේ අපෙන් අහනවා අවසාන මුළු හිමිකම. ඒ කියන්නේ ඔක්කොම අරමුදල් සේරමත් එක්ක. එතකොට ආරම්භක සමුච්චිත අරමුදල ළමයි 500ක් තිබ්බා. මේකට අතිරික්තය 184ක් එකතු කරනවා. හරිද? හැබැයි ආයි දැන් මේක මුළු මෙන්න මේකට කියනවා ළමයි 3.31 අවසාන සමුච්චිත අරමුදල. හරිද? 684යි. මේ අවසාන සමුච්චිත අරමුදලට අනෙකුත් අරමුදල් එකතු කරාම තමයි මුළු හිමිකම හැදෙන්නේ. එතකොට අනෙකුත් අරමුදල් වෙන්නේ යාවජීව විතරනේ. ඇයි ගොඩනැගිලි අරමුදල දැන් ඉවරයිනේ. ඇයි එයා 3.31 ඉවර කරාට පස්සේ ඒ අරමුදල එතන ඉවර වෙලා යනවනේ. එහෙනම් ළමයි 240න් අපි මතක ඇතුව 48ක්. ඒ කියන්නේ 24 ඒවා දෙකක් අඩු කරලා ඉතුරු 192 තමයි මෙතනට ගන්නෙ. එතකොට ළමයි 192 ධන 684 876යි මුළු හිමිකම. 0.3. රුපියල් දාලා 0.3 එහෙම දාලා ඒ විදිහට හදන්න ඕනේ පේපර් එකකට. හරි. ඊළඟ එක අනුර බවන්ත සහ කාදර් විසින් අපෙන් අහන ප්‍රශ්නය අනුර ඉවත් වූ දිනේ තක්සේරු වල කීර්ති නාම. එහෙනම් ප්‍රාර්ථනා ගිණුමක් ඕනේ. ආයි ප්‍රාර්ථනා ගිණුම විතරයි මම හිතන්නේ ඕනේ මේකේ. අපි රෝල් කරගමු ප්‍රාර්ථනා ගිණුම. හරි. එතකොට ABK ABK හරි. 4 1 දෙන්න කියවගෙන මුලේ. සෝරි. කාදර් විසින් ලාභ 2 2 1 පරණ අනුපාතයනේ එහෙනම් ළමයි. හරි. මේක ඉවත් වීමක් වෙන්නේ නැති. ආව්. බෙදාගැනීමෙන් පවත්වාගෙන ගිය හවුල් ව්‍යාපාරයේ 4 1 මේ අවුරුද්දේ මුලම අනුර විශ්‍රාම ගන්නා ලදී. ඔබ වෙත දී ඇත ඉතිරි හවුල්කරුවන් සමානව ලාභලා බෙදා ගනිමු. අනුර ගියාට පස්සේ මේ දෙන්න එකට එක අනුපාතයට ලාභලා බෙදාගෙන කරගෙන යනවා. ආරම්භක ජීවිත දාන්න පුළුවන් ප්‍රාග්ධන කිරීමේ 200යි බවන්ත 500යි කාදර 300යි. හරි. ප්‍රශ්නේ බලන්න. අහන්නේ ප්‍රාග්ධන කිරීම ශේෂ කීර්ති නාම. එහෙනම් ඉතින් ප්‍රාග්ධන කිරීමෙන් ළමයි ඔක්කොම ගලපන්න ටක් ගාලා රූල් කරන්න. හිත හිතන්නේ දැන් නැහැ. ජංගම කිනුමක් හරි මුළු හිමිකම කියලා හරි ආන තිබ්බනම් ජංගම කිනුමකුත් ටක් ගාලා ගහන්න. හරි. ඊළඟට 4 1 දිනට ජංගම කිනුම ශේෂා. මේක ඕන වෙන්නේ දැන් අනුර කියන එක්කෙනා විශ්‍රාම ගන්නවා නම් එයාගේ ජංගම කිනුම අපි මොකද කරන්න ඕනේ? දැන් මේකේ තියෙන්නේ ධන ශේෂයක්. ඒ කියන්නේ බැර ශේෂයක්. ඇයි බැර කියලා කියන්නේ ජංගම කිනුම කියන්නේ හිමිකමක්. හිමිකමේ තියෙන්නේ ධන නම් බැර ශේෂයක්. එතකොට එයා අයින් වෙනවා නම් ආරම්භෙම එහෙනම් 4 1 අපිට ටී ගිනුම් ගගා ඉන්න දෙයක් නෑ ළමයි. ජංගම කිනුම් ගගා ඉන්න දෙයක් නෑ. මෙයාගේ බැර ශේෂය අයින් කරන්න මොකක්ද ඉස්සරහන? ඒක ප්‍රාග්ධන කිනුමට ගේන්න එපා. එහෙනම් ජංගම ගිණුමේ බැර තියෙන එක අයින් කරන්න. ජංගම ගිණුම හර 20යි ප්‍රාග්ධන ගිණුම බැර කරනවා 20ක්. මෙන්න ජංගම ගිණුමේ 20 මෙහෙට ගෙනාවා. හරි. මේක ඇයි මේ බැර කරේ? මෙයාගේ ධන තිබ්බ නිසා. දැන් මේ දැන් අපි තුන් බවන්ත අයින් වුණා කියලා. එහෙනම් බවන්තකේ තියෙන ජංගම ගිණුමේ හර ශේෂයක්. ඒක අයින් කරන්න මොකද කරන්නේ? ජංගම ගිණුම බැර ප්‍රාග්ධන ගිණුම එහෙනම් හර කරනවා. හරි. උතර මතක තියාගන්න. ඊට පස්සේ අනුරගේ හිමිකම සම්පූර්ණයෙන්ම එදින 10%ක පොලියකට ඇඩප්ත ණය ගිණුමකට මාරු කරන ලදී.
2031 3.31 අවසන් වර්ෂය සඳහා ඔහුගේ ණය පොලිය 32කි. ඔන්න ළමයි පොයින්ට් එක. මෙයාට අපි දැන් එයා අයින් වුණාට පස්සේ දෙන්න බෑ ළමයි සල්ලි. මොනවද අපි යාට දෙන්න ඕනේ? ප්‍රාග්ධන ගිණුමේ ශේෂය, ජංගම ගිණුමේ ශේෂය සහ කීර්තිනාමය. දැන් අපි කීර්තිනාමය තමයි හොයන්න ඕනේ. ඒක හොයන්න අපිට පොයින්ට් එකක් නෑ. හැබැයි අපිට කියනවා එයාට ගෙවන්න ඕන ඔය තුනේම එකතුව නේ ණය ගිණුමට මාරු කරලා තියෙන්නේ මේ 10%ක පොලියකට. මේ අවුරුද්ද එයාගේ පොලිය දීලා 32යි. එහෙනම් 32 කියන්නේ ළමයි කීයක්ද? 10%ක්. එහෙනම් 10න් බෙදලා 100න් වැඩි කරාම අපිට එනවා ණය ශේෂය. කීයක්ද එහෙනම් ණය දීලා තියෙන්නේ? 320ක්. එහෙනම් මෙයාගේ ණය තිබිලා තියෙන්නේ කීයක්ද? කීර්තිනාමය ගැලපුවාට පස්සේ අපි ඔක්කොම බැලන්ස් කරාට පස්සේ කීයද දාගන්නේ? 320යි. මෙයාගේ තිබිලා තියෙන්නේ 320ක ණයක්. එහෙනම් අපි දන්නවා 200ක් ප්‍රාග්ධන කිරීමේ තිබ්බා, ජංගම කිරීමේ 20ක් ආවා. මෙයාගේ ණය දැන් 320ක් තියෙනවා. ඒ කියන්නේ මෙයාට කීර්තිනාමයේ විදිහට කීයක් ඇහිලා තියෙනවද ළමයි? 100ක්. එහෙනම් ළමයි මෙයාගේ කොටස 100යි නම් කීර්තිනාමයේ මෙයාගේ කොටස 100යි නම් මොකද මෙයාට හර වෙන්නේ නැහනේ ආයි මේ දෙන්නට විතරනේ හර වෙන්නේ. බැර වෙලා තියෙනවා 100ක් අනුරට ඒ දෙකක කොටසක්. එහෙනම් මෙයාටත් 100යි කාදරට 50යි. එහෙනම් කීර්තිනාමයේ කීයද ළමයි? 2,50,000යි. මතක ඇතුව රුපියල් කියලා දාලා 2,50,000 දාන්න ඕනේ. හරි. ඒ 2,50,000 ඕම්මම අර දෙන්නට දාලා දාන්න. එතකොට දෙකටයි බෙදන්න ඕනේ. 2,50,000 දෙකට බෙදුවාම 1,25,000 125යි 125. හරි. ඔන්න ඔකයි උත්තර ටික. එතකොට ඊළඟට අහන්නේ කාදර්ගේ ප්‍රාග්ධන කිරීමේ ශේෂය. එහෙනම් කාදර්ගේ මම මේ කැල්ලකින් බැලන්ස් කරනම් 300යි 50යි 350යි එකෙන් 125ක් අඩු කරනවා. 225යි. හරි. භවන්තක නෙමෙයි අහලා තින්නේ කාදර්ගේ මුලින්. එහෙනම් කාදර්ගේ ගන්න. ඊට පස්සේ භවන්තක අහනවා 500යි 100යි ඍණ 125යි 650යි. 475යි. හරි. ඔන්න ළමයි උත්තර ටික. 39. සීමිත මලිත සමාගම් පහත කොන්දේසියට යන්ත්‍ර 5ක් සීමිත පාල සමාගමට විකිණීමට 2022 1 යෝජනා ඉදිරිපත් කර ඇත. මෙන්න SLFRS 15. හරි. මම මෙතන අර කියලා දෙන්නම්. ඔක්කොම හදාගන්නේ කොහොමද කියලා. අහන්නේ හඳුනාගත යුතු මුළු අයභාරය ආදායම එදිනට හඳුනාගත යුතු නොයෙකුයි ආදායම. මෙහෙමයි. මේකේ බලන්න ඕනේ අර කොන්දේසි. මොකද්ද අපේ ළමයි මොනවද කොහොමද තප්පරයක් දෙන්නකෝ මම මේක හොයාගන්න තියෙනවද කියලා බලන්න නැති වුණොත් මම මෙතනින්ම කියන්නම්. හරි ළමයි. මෙතන මම ගත්ත මේ SLFRS 15 මේකේ මෙහෙමයි. මේකේ පියවර පහකට තමයි මේක හැදෙන්නේ. අයබාරය හඳුනා ගැනීමේ පියවර පහ තමයි මුලින්ම අපි කිවිසුම හඳුනා ගන්නවා කස්ටමර්ස් එක්ක. ගනුදෙනුකරු සමග කිවිසුම හඳුනා ගැනීම. ඒ කියන්නේ අපි මොකද කරන්න යන්නේ? කස්ටමර් කෙනෙක් එනවා අපි හිතමු අපි උදාහරණයකට ගමු මොනවද? අපි හිතමු අපි මහන මැෂින් විකුණනවා කියලා. එහෙනම් අපි කස්ටමර් එක්ක ගහනවා කිවිසුම මහන මැෂින් 10ක් විකුණන්න. හරි. එතකොට ඒකේ තියෙන කාර්ය සාධන බැඳීම් හඳුනා ගන්න ඕනේ. ඒ කියන්නේ මහන මැෂින් 10ක් විකිණීම, වසරක සේවාවක් සැපීම, අවුරුදු 5ක අලුත් වැඩියා සැපීම අන්න ඒව තමයි කාර්ය සාධන බැඳීම්. හරි. ඊට පස්සේ ගනුදෙනුවේ මිල තීරණය කරනවා. මේ ඔක්කොටම කීයක් ගන්නවද අපි? ඊට පස්සේ ගනුදෙනුවේ මිල කාර්ය සාධන බැඳීම් වලට බෙදෙනවා. ඒ කියන්නේ දැන් ගනුදෙනුවේ මිල ඔක්කොම කීයක්ද කියන එකනේ. ඒක බෙදෙනවා. මැෂින් 10ට කීයද? අර අවුරුද්දක වොරන්ටි එකට කීයද? ඊට පස්සේ අවුරුදු 5ට නඩත්තු සේවා සපයන්න කීයද? අන්න එහෙම බෙදෙනවා. ඊට පස්සේ කාර්ය සාධන බැඳීම් සම්පූර්ණ කළ පසු ආදායම හඳුනා ගැනීම කියන්නේ මැෂින් 10 දුන්නම අන්න අපිට ඒක ආදායමක් විකුණුමක්. අවුරුද්දක සේවා වොරන්ටිය සැපෙව්වට පස්සේ ඒක අපිට ආදායමක්. අවුරුදු 5ක නඩත්තු සේවා සැපයුවට පස්සේ ආදායම. ඒ කියන්නේ එක අවුරුද්දක සැපිකුණ නඩත්තු සේවා ඒක අපිට ආදායමක් විදිහට දාන්න පුළුවන්. එතකම් බෑ. හරි. එතකොට මේ තියෙන්නේ ඒ ටික. හරිද? මම ඕගලන්ට මේ ටියුට් එක දැම්මේ නැත්තම් මම දාන්නම්. මම හිතන්නේ මම අද විදිහට දැම්මා ඔක්කොම. හරි. එතකොට දැන් අපේ ගානට ආවොත් මෙතන ළමයි යන්ත්‍ර විකුණු එක යන්ත්‍රයක් විකුණන මිල 2,50,000යි සවි කරන්න 50,000යි අවුරුදු 2ක සේවා වලට ලක්ෂයයි. සවි කළ දින සිට සේවා කාලය ආරම්භ වේ. යන්ත්‍ර සවි කිරීම ව්‍යාපාරයේ විසින් කළ යුතු අතර අන්න හොඳ තැන. ඒ කියන්නේ ළමයි මෙතන කාර්ය සාධන බැඳීම් මේ දෙක
දැන් අපිට පේන විදිහට දෙකක්නේ. මේ දෙකම එකක් ළමයි. මේවට කියන අන්‍යෝන්‍යව බැඳෙන කාර්ය සාධන වැඩි. ඒ කියන්නේ ඔයා යන්ත්‍රේ විකුණුවට වැඩක් නැහැ. මේක සවි කරලා දෙන්න ඕනෙත් ව්‍යාපාරේ නම් ඔයාට මේක විකුණුවා කියලා මේක 250ක ආදායම් කියලා දාන්න බෑ ළමයි. හොඳට මතක තියාගන්න. හරි. ඒ කියන්නේ යන්ත්‍රය හයි කරොත් විතරයි. ඔයාට ඒක ආදායමක් විදියට විකුණුමයි සවි කරන ගාණයි දෙකම දාන්න පුළුවන්. ඊට පස්සේ වසර දෙකක සේවා කාලය ලබා ගැනීම අනිවාර්යෙන් නොවේ. සියලු අවශ්‍යතා එකවර ඉටු කරගන්නේ නම් ඒ කියන්නේ විකුණලා හයි කරගෙන සේවාවක් ගන්නවා නම් 120ක වෙළඳ වට්ටමක් හිමි වේ. 2022 1 දින සියලු අවශ්‍යතා සඳහා යෝජනාව අත්සන් සබන ලදී. එයා ඔක්කොම ගන්නවා කියලා තමයි කියලා තින්නේ. 2 දින යන්ත්‍ර පහ ලබා දුන් අතර සම්පූර්ණ ප්‍රතිෂ්ඨාව වූ 1200ක් සල්ලි ලැබිලා අපිට මුදලින් ලැබුණා. 3.30ක වන විට ඉන් යන්ත්‍ර 3ක් සවි කිරීම අවසන් කරන ලදී. අපි ළමයි යන්ත්‍ර 3යි සවි කරලා ඉවර කළා. එහෙනම් අපිට ආදායම හඳුනා ගන්න පුළුවන් ඒ යන්ත්‍ර 3 විතරයි. හොඳට මතක තියාගන්න. එතකොට අපි යන්ත්‍ර විකුණුම් මිල 250යි සවි කරනවා කියන්නේ 300යි. 300 ගානේ අපිට යන්ත්‍ර 3 ආදායම විතරයි ගන්න පුළුවන්. ඒ කියන්නේ 900යි. හැබැයි ඒ 900නුත් මෙයා අරන් තියෙන ඩිස්කවුන්ට් ප්‍රයිස් එකට 120ක් ඩිස්කවුන්ට් එක. හොඳට මතක තියාගන්න. 120ක් ඩිස්කවුන්ට් එක. ඒක අයින් කරන්න ඕනේ. ඍණ 120ක ඩිස්කවුන්ට් එක. එතකොට 900ට 120ක් කියන්නේ 180ක්. එතකොට 900න් 120ක ඩිස්කවුන්ට් එක අඩු කරාට පස්සේ ඉතුරු ටික කීය දෙන්නේ ළමයි. එතකොට 900 ඍණ 180 7,20,000. එහෙනම් හඳුනාගත යුතු අය භාරය 3.31 වන විට සවි කරලා තින්නේ එච්චරයි නම් 7,20,000. ඇයි අපිට අනිත් ප්‍රශ්නේ? ඇයි අපිට එතකොට අර වසර දෙකක සේවා කාලය ආදායමට ගන්න බැරි හේතුව මෙයා කියනවා පැහැදිලිවම සවි කළ දින සිට සේවා කාලය ආරම්භ වේ. සවි කරන්නේ ළමයි 3.31 නම් අපේ කාලච්චේදී ඉවර වෙන දවසේනේ හයි කරලා තියෙන්නේ. එහෙනම් අපිට මේකෙන් ආදායමක් නැහැ. හරි. එතකොට අපිට ආදායම වෙන්නේ මෙච්චරයි. එතකොට නොයුපුයු ආදායම කියන්නේ මොකක්ද? අයභාරය. නොයුපුයු අයභාරය කියන්නේ දැන් අපිට 1280ක් හම්බුණානේ. 1280න් 720යි නේ ආදායම. ඉතුරු 5,60,000. ඉතුරු 5,60,000 තමයි නොයුපුයු ආදායම. ඔන්න උත්තරේ. හරි. ඊට පස්සේ 40. කල්බදු එකක් අහන්න. හරි. සීමිත ප්‍රභාත් පොදු සමාගම 3,50,000ක සාධාරණ අගයකට 21/4 දින කල්බදු පහසුකම් යටතේ වසර 4ක කාලච්ඡේදයක් සඳහා යන්ත්‍රයක් අත්පත් කරගන්නා ලදී. හරි. සාධාරණ අගය කිව්වහම ළමයි කෙලින්ම පිරිවැය. කෙලින්ම පිරිවැය තමයි දීලා තියෙන්නේ. සාධාරණ අගය කියන්නේ කෙලින්ම යන්ත්‍රයේ මුළු වටිනාකම, හුවමාරු වටිනාකම 3,50,000. එහෙනම් මේක ඇතුලේ මූලික ගෙවීම් තියෙනවා නම් මූලික ගෙවීම, ඍජු ගෙවීම් තියෙනවා නම් ඍජු ගෙවීම් සහ ණය ඔක්කොම තියෙනවා. හරි. ඊට පස්සේ කියනවා වාර්ෂික කල්බදු වාරිකය 1,50,000ක් වූ අතර ඒ කියන්නේ වාරිකය 150යි. පළමු කල්බදු වාරිකය 3.31 ගෙවා ඇත. මේ අවුරුද්ද ගෙවලා. කල්බදු කිවිසුම එළඹෙන අවස්ථාවේදී ඍජු වේදම් 50ක් දරා තිබුණද එය මෙතෙක් ගිණුම් ගත කර නොමැත. එහෙනම් ළමයි අපිට දැන් මෙතන සමාගම 350යි කියලා කිව්වට අර ඍජු ගෙවීම ගිණුම් ගත කරලා නැහැනේ ළමයි. එහෙනම් ඇත්තටම වත්කමේ වටිනාකම කීයද? 350ට අර 50ත් එකතු කරාම 400යි. හොඳට මතක තියාගන්න. ඇයි ගිණුම් ගත කර නැති නිසා. දැන් අපිට කිව්වට සාධාරණකේ 350යි කියලා. ඉතින් අර ඍජු ගෙවීම 50 ගිණුම් ගත කරලා නැත්නම් ළමයි ඉතින් අපිට ගන්න බෑනේ ඒක 350යි කියලා. එහෙනම් 400යි. මේක තමයි පිරිවැය. නිවැරදි පිරිවැය මේක. හරි. ඊට පස්සේ 21-22 ප්‍රවර්තන වර්ෂයේ පොලිය 60ක් සහ ඊළඟ වර්ෂයේ පොලිය 70,000ක් විය. හරි. දැන් අපි කොහොමද ණය ටික හොයාගන්නේ? 400න් කොහොම වුණත් ළමයි ඍජු ගෙවලා තියෙන්නේ 50යි. එහෙනම් 350ක් ණය. එතකොට 4යි 1 ණය. 350ක් තියෙනවා. හරිද? මම මේක හදන්න ගිය විදිය මතකයිනේ. එතකොට අපි වාරිකයක් විදියට අපි ගෙවනවා මේ අවුරුද්දේදී 150. ගෙවලා තියෙනවා. ඒක ඇතුලේ පොලිය කීයද? 60යි. එහෙනම් අපි ණය ගෙවලා තියෙන්නේ කීයද ළමයි? 90යි. හරි. එතකොට ළමයි 350න් ඇත්තටම ණය ගෙවලා තියෙන්නේ අපි කීයද? 90යි. එහෙනම් 260ක් 3.31 වෙන විට තවත් ගෙවන්න තියෙන ණය. හරිනේ මම 260යි. හරි. මෙතන අහන්නේ කල්බදු ණය හිමියන්ගේ ජංගම හා ජංගම නොවන වගකීම. ඒ කියන්නේ ළමයි මුළු වගකීම. එහෙනම් 2,60,000.
ආයි වෙනම කඩන්න දෙයක් නැහැ. වෙන වෙනම සටහන් ගන්න නැහැනේ. එහෙනම් 2,80,000යි. මතක ඇතුව රුපියල් දාන්න. මෙසේ කල්පතු නයි හිමියාව ජංගම හා ජංගම නොවන ලෙස හඳුනා ගැනීමට පාදක වන කිරුම් කරන සංකල්පය. මොකද්ද ජංගම හා ජංගම ලෙස වර්ග කරන්නේ? අඛණ්ඩ පැවැත්ම. අඛණ්ඩ පැවැත්ම. හරි අඛණ්ඩ පැවැත්ම. සීමිත දසුන් සමාගම අපෙන් අහන්නේ මොකද්ද බලමු. 22 3:31 දිනට සමාගමේ මූල දත්ත ප්‍රකාශනයේ දැක්විය යුතු සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය හා සංචිත ප්‍රමාණය දක්වන්න. මෙතන නම් ළමයි උත්තර දෙකක් ඈ. එතකොට හරි මේක හදන්න මං කියලා තියෙනවනේ අර කොටසක මිල. මට මෙතන ඉඩ තියෙයිද දන්නේ මෙතනට ගන්න මිල. හරි මම මෙතනට ළමයි P කියලා දාන්න ප්‍රයිස් කියලා නැත්තම් මේක ලියන්න බෑ. මෙතනට ළමයි මිල ගන්නවා කොටසක මිල. ඊට පස්සේ කොටස් ගණන මං කොන්ටිටි කියලා කිව් ගන්නවා. හරි කොටස් ගණන. එතකොට එනවා සාමාන්‍ය කොටස් වටිනාකම. මේක පොඩ්ඩක් ලොකුට ගන්න. එතකොට එනවා සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය. හරි සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය. හරි ඊට පස්සේ අපිට තව ඕනේ මේකේ පොදු සංචිත තියෙනවනේ ඒක එහෙනම් ගමු. පොදු සංචිත. හරි. ඔය හරි. මෙයා කියනවා 21 3:31 දිනට මූලදත්ත ප්‍රකාශනය උපුටා ගත්තා. ඒ කියන්නේ ආරම්භික ශේෂය. මෙතන 4500යි. මතක ඇතුව මතක තියාගන්න මෙතන තියෙන්නේ රුපියල් දහස් වලින් කියලා. හරි රුපියල් දහස් වලින් තමයි මේ තියෙන්නේ. හැබැයි කොටස් ගන්න ඔයා ලක්ෂ්‍ය හිමම ලියා ගන්න. මෙතන කොටස් ගන්න ලක්ෂ්‍යයයි. හරි. එතකොට ඔයාලට ප්‍රයිස් එක ඕන්නම් හදලා ගන්න පුළුවන්. හැබැයි ඒක වැදගත් නෑ දැනට. පොදු සංචිත ආරම්භය තියෙනවා 2000ක්. දැන් ගැලපෙලි ටික ගලපන්න තියෙන්නේ. 10යි 21 10 එක දින සමාගම කොටස් 5කට එකක් වන ලෙස කොටසක් රුපියල් 60 බැගින් හිමිකම් නිකුතුවක් සිදු කරන ලදී. මේ සඳහා සියලුම කොටස් හිමිකරුවන් මේ සියලුම කොටස්කරුවන් හිමිකම් කොටස් ලබාගත් අතර 10 එක දින හරි. ඒක එතනින් ඒක ඉවරයි. එතකොට පහෙන් එකක් කියන්නේ ළමයි ලක්ෂයක් තිබ්බකින් පහෙන් එකක් කියන්නේ කොටස් ආලුතෙන් 20000ක් නිකුත් කරනවා. එකක් කීය ගානද 60 ගාන. එතකොට අපි මොකද කරන්නේ 60 වැඩි කරනවා 20000න්. එතකොට උත්තරේ එනවා 1200යි. මෙතන දහස් වලින් 1200යි. හිමිකම් නිකුතුවක් කියන්නේ ළමයි මුදල්නේ වැඩි වෙන්නේ. ඒක නිසා සාමාන්‍ය කොටස් වැඩි වුණා මුදල් වැඩි වෙන්නේ. මේවට මුකුත් වෙන්නේ නැහැ. ඊට පස්සේ කියනවා 10යි එක දිනට පැවති. දැන් මේක කරාට පස්සේ හරි 10යි එක දිනට පැවති කොටස් ප්‍රමාණයෙන් ඒ හතරෙන් එකක් සඳහා ප්‍රසාද නිකුතුවක් කර ඇත්තේ රුපියල් 50ක ප්‍රතිෂ්ඨාව. ඒ කියන්නේ එකක් රුපියල් 50 ගානේ 10 එකට පැවති. එහෙනම් 10යි එක නෙමෙන්න මේක අපි කරේ මේ 20000. එහෙනම් දැන් තියෙන 1,20,000ක් කොටස්. ඒතර 1,20,000න් හතරෙන් එකක් බෙදනවා හතරෙන්. කියන්නේ කොටස් 30,000ක් ළමයි. දැන් සමහර ගණන් වල ළමයි ඔයාට දෙන්න පුළුවන් විදිහක් තමයි දැන් මෙතන කියනවානේ 10 එක පහෙන් එකක් කියලා. එතකොට ඔයා 20000 හදලා ගන්නවානේ. මෙතන කියන්න පුළුවන් ඉන්පසු 4යි එක දිනට පැවති සෑම කොටස් 4කට එක වගේ. ඉන්පසු කිව්වට එතකොට ළමයි 4යි එකට පැවතියේ වෙන්නේ. එතකොට ලක්ෂයෙන් 4න් එකක්. හරි. දැන් මෙතන නම් කියන 10යි එක දිනට පැවති කියලා. හරි. හොඳට ඒකින්ද හොඳට කියවන්න ඕනේ. හරි. දැන් 50 150 30 වැඩි කරාම කීයද එන්නේ එතකොට? 1500යි නේ. එතකොට මෙතනට 1500 අන්න ඒක කරලා තියෙන්නේ මොකද්ද ප්‍රසාද නිකුතුව. ප්‍රසාද නිකුතුති අනිවාර්යෙන් අපේ අනිත් සංචිතේ මොකද වෙන්නේ අඩු වෙනවා. දැන් මේකේ රඳවාගත් තිබීම නැති නිසා තමයි පොදු සංචිතේ ගත්තේ. හොඳේ. එතකොට පොදු සංචිත අඩු වෙනවා 1500. අහන්නේ මූලදත්ත ප්‍රකාශනයේ දැක්විය යුතු සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය කීයද? 4500යි මේ 1500 ගමු මුලින් 1500යි 6000යි 1200යි 7200යි බිංදු 3යි. 7200යි බිංදු 3යි. එතකොට ළමයි අනිත් සංචිත කීයද? 2000න් 1500ක් යනවා. තව ලක්ෂ 5යි ඉතුරු. මෙතන රඳවාගත් ලාභ දීලා නැති නිසා අනිකුත් සංචිත කිව්වහම ළමයි රඳවාගත් ලාභ පොදු සංචිත ප්‍රත්‍යය ගන්න සංචිත ඒ තුනම එනවා. තුනේම එකතුව. මේකේ ඒවා දීලා නැති නිසා තමයි අපි මේකේ උත්තරේ විතරක් ගන්නෙ. ලක්ෂ 5 උත්තරේ 42.
සීමිත නුවන් පුතු සමාගම ලක්ෂ 4ක් වටනා දේපල විරිත උපකරණ 21 4 දින ලක්ෂ 5ක අතිරික්තයක් ඇතිව ප්‍රථම වරට ප්‍රත්‍යාකරණය කර ඇත. ගිය අවුරුද්දේ ප්‍රත්‍යාකරණය කරපයක් වෙන්න ඕනේ. බලමු. සමාගම නෑ මේ අවුරුද්දේ අපේ අවුරුද්ද සාමාන්‍ය 22 නේ දැන් මේ පේපර් ඉවර වෙන්නේ. එතකොට මේ අවුරුද්දේ මුල 50ක ප්‍රත්‍යාකරණයක් ප්‍රථම වරට ප්‍රත්‍යාකරණය කළා. සමාගම දේපල විරිත උපකරණ වාර්ෂිකව 10% බැගින් සරල මාර්ගමයට ක්ෂය කරනු අතර ප්‍රත්‍යාකරණයේ පොත්වලට ගනු ලැබුවේ නම් කාලච්ඡේදයේ ලාභයට හා මුළු විස්තීර්ණ ආදායමට වූ ශුද්ධ බලපෑම. හරි. ඒතකොට ළමයි 4යි 1 මේක ලක්ෂ 4ක් වරණ ඒවා 4යි 1 50ක අතිරික්තයක් එක්ක ප්‍රත්‍යාකරණය කරා නම් දැන් 450යි ළමයි. එතකොට 450 නේ එහෙනම් ෂේ වෙන්නේ. එතකොට 45ක් ෂේ වෙනවා. 45ක් ෂේ වෙන නිසා ලාභය මොකද වෙන්නේ? අඩු වෙනවා. හැබැයි මොකද වෙන්නේ? ප්‍රත්‍යාකරණ අතිරික්තයක් තියෙනවනේ 50ක. එහෙනම් වෙනත් විස්තීර්ණ ආදායම් 50ක් වැඩි වෙනවා. අපෙන් අහන්නේ කාලච්ඡේදයේ ලාභයට හා මුළු විස්තීර්ණ ආදායමට වූ ශුද්ධ බලපෑම. මුළු විස්තීර්ණ ආදායම නම් 5කින් වැඩි වෙනවා. ඒතර කාලච්ඡේදය ඔයාලා ලියන්න ඕනේ. කාලච්ඡේදයේ ලාභය මම ගෙලින් ලාභය කියලා ලියන්නම්. ලාභය 45කින් අඩු වන අතර 45000යි හොඳේ. ඔයා එහෙම ලියන්න. ලාභය 45000කින් අඩු වන අතර මුළු විස්තීර්ණ ආදායම 5000කින් වැඩි වේ. ඔන්න ඔහමයි උත්තරේ ලියන්න ඕනේ. මුළු විස්තීර්ණ ආදායම 5000කින් වැඩි වේ. හරි? එහෙමයි උත්තරේ ලියන්නේ. 43. වර්ෂය තුල දේපල පිරිතුපුණු ශුද්ධ වැඩිම බලමු ප්‍රශ්නේ. වසර තුල මිලටගත් දේපල පිරිත උපකරණ විගුණු ලේබල පිරිත සඳහා ලද මුදල්. හරි. දේපල පිරිත උපකරණ මිලදී ගැනීම හොයන්න හොඳම දේ තමයි T ගිණුමක්. හරි. PPE කියලා දාන්නම්. property plant and හරි. දේපල පිරිත උපකරණ ශුද්ධ වැඩිවීම 150යි. එහෙනම් ආරම්භයේ 1000ක් විතර දාන්න. ඔයාලට කැමති ගාණ 500 වුණත් කමන්නේ. ශුද්ධ වැඩිවීමක් නම් මොකද වෙන්නේ? දැන් 1150ක් වෙන්න ඕන. right. ඊට පස්සේ වාර්ෂික ෂය 30000ක්. එතකොට දැන් මේක ධාරණගිරනේ අපි හදන්නේ. එහෙනම් මේක අඩු වෙනවා 30ක්. ඒක කොහොමද ළමයි අපි ධාරණගිර කියලා හිතන්නේ? ඇයි ශුද්ධ වැඩිවීම දීලා කියන්නේ? ඉතින් ෂය ඔක්කොම වෙලාවට පස්සේ. එතකොට වාර්ෂික ෂය නිසා අඩු වෙනවා 30ක්. ඊට පස්සේ පිරිවැය 120ක් වූහා ෂය 20ක් වෙන් කරන ලද යන්ත්‍රයක් 25000ක ලාභයක් සහිතව විකුණා ඇත. හරි. එතකොට අපි මෙතන ඉවත් කිරීමක් කරන්න ඕනේ. කීයක්ද ඉවත් කිරීම කරන්නේ? ධාරණාගේ. එතකොට පිරිවැය 120ක් වෙච්ච එකක් 20ක් ක්ෂය වෙලා නම් කීයද ධාරණාගේ? 100යි. 100 තමයි ඉවත් කරන්නේ. හරි. හරි. දැන් අපිට පුළුවන් නිකම්ම ගන්න විකුණපු මිලදී ගත්ත එක. එතකොට මෙතන 1150යි 1250යි 1280යි. 1280 වෙනි ළමයි ආරම්භක ශේෂය දැන් මට ආවේ 1000යිනේ. එහෙනම් මට අනුව මිලදීගෙන මට අනුව නෙමෙයි ඔයා කීය දාලා හදලා ගත්තත් ඔයාට එන්නෙත් මේ ගානම තමයි. ආරම්භයට ඔයා හිතලා ඕන ගානක් දාලා හැබැයි ශුද්ධ වැඩිවීම 150 කියන්නේ ඔයාට එන එකට 150ක් එකතු කරන්න. උත්තරේ මිලදී ගැනීම 280000. රුපියල් එහෙම දාන්න. ඊට පස්සේ විකුණා ලද මුදල ගන්න පුළුවන් දැන්. ළමයි හොඳට මතක තියාගන්න. 121ක් 20ක් ෂේ වෙලා. හරි. 20ක් ෂේ වෙලා. එතකොට කීයද මේකේ ධාරණගේ? ධාරණගේ 100යි. ඒ කියන්නේ මේක ඇත්තරම අපිට වටින්නේ ලක්ෂයයි. හරි. එතකොට මේ ලක්ෂයක් වෙන එකනේ ළමයි අපි විකුණන්නේ. එතකොට ලාභයක් එක්කනේ විකුණන්නේ. ලක්ෂය වෙන එක තමයි අපි විකුණන්නේ 25ක ලාභයක් එක්ක. එහෙනම් අපි විකුණලා සල්ලි අරන් තියනවා කීයක්ද? 125ක්. එහෙනම් උත්තරේ 1,25,5000යි. sorry. 1,25,5000යි. මේක තමයි උත්තරේ. හරි. 44. ජංගම අනුපාතය දීලා ක්ෂණික අනුපාතය දීලා අහන්නේ 2021 331 දිනට නිවැරදි කිරීමට පෙර තිබූ ජංගම වත්කම්. හරි බලමු. 22 331 දිනට කවිඳුගේ ව්‍යාපාරයේ ඉතිරි තොගේ 20ක් වූ අතර
පහත අනුපාත ගණනය කළ පසු 5000ක ණය හිමි පියවීමක් ගෙනුම්ගත කර නොමැති බව අනාවරණය විය. හරි. එතකොට මේක අපි කොහොමද හදන්නේ? මේකටත් අපිට උපකල්පනයක් තමයි ගන්න වෙන්නේ. හරි. අපි ගමු යටට කියන්නේ ජංගම අනුපාතය කොහොමද ළමයි ගන්නෙ? ජංගම වත්කම් බෙදීම ජංගම වගකීම. හරි. එතකොට දැන් ෂණික අනුපාතය ගන්නෙ කොහොමද? ජංගම වත්කම් වලින් අවසාන තොගයයි ඉදිරියට ගෙවූ වියදමුයි අඩු කරනවා. හරි. මම ඒක ලියන්න නැතුව හදන්නම්. එතකොට දැන් කොහොම කරත් එක කියලා කියන්නේ මොකක්ද ළමයි මෙතන? මේ එක කියන්නේ වගකීම්. ජංගම වගකීම් වෙනසක් වෙන්නේ නැහැ නේ. එතකොට අපි ඒකට අපිට ඕන ගානක් දාගමු. එතකොට මම දානවා 100යි කියලා. එහෙනම් ෂණික අනුපාතයේ ජංගම වගකීම් 100ම තමයි. හරි. හරි. එතකොට එකම දේ තමයි මෙතන ෂණික අනුපාතයේ 2:1යිනේ. ඒ කියන්නේ උඩාගේ 200ක් වෙන්න. හරිද? උඩාගේ 200ක් වෙන්න ඕන. එතකොට උඩාගේ 200ක් වෙන්නේ ඉදිරියට ගෙවූ වියදම් සහ අවසන් තොගය අඩු කරාමනේ. ඒ කියන්නේ අවසන් තොගය මට දීලා තියෙන්නේ මෙතන 20යි. එතකොට ඒක මෙතන ඉදිරියට ගෙවූ වියදම් දීලා නැහැ. එතකොට ඒක අඩු කරාට පස්සේ තමයි මෙතනට අනිවාර්යෙන් 200 එන්න ඕන. එහෙනම් ළමයි ජංගම වත්කම් කීයද තිබිලා තියෙන්නේ? 220ක් වෙන්න ඕනේ. හැබැයි දැන් මෙතනට අනුව ගත්තොත් මෙතන 3 එන්නේ නැහැ. ඒකයි අනිත් ප්‍රශ්නේ තියෙන්නේ. හරි. බලන්න ඕනේ ඒක කොහොමද එතකොට 22 3 ඉස්සෙල්ලා කවිඳුගේ ව්‍යාපාරයේ ඉතිරි තොගේ 20යි. හරි. පහත අනුපාත ගණනය කළ පසු වැරදි නිවැරදි කිරීමට පෙර තිබූ ජංගම වත්කම් කොහොමද ඒක ගන්න පුළුවන්? හරි. එහෙමයි ගන්න වෙන්නේ ළමයි. මේක මකමු. හරි. මෙහෙමනේ. මට මිස් වෙච්ච එක පොයින්ට් එකක් තියෙනවානේ. හරි. ජංගම අනුපාතය ගන්න ජංගම වත්කම් බෙදීම ජංගම වගකීම. මම ඒක ලියන්නේ මට ගණන් හදන්න ඊට මත නිසා. ෂණික අනුපාතය හොයන්නේ අර එන ජංගම වත්කම් වලින් ඉදිරියට ගෙවූ වියදම් අඩු කරාට පස්සේ ජංගම වගකීම් වලින් බෙදලා. දැන් මෙහෙමනේ. බලන්න ජංගම අනුපාතය 3.1යි ෂණික අනුපාතය 2.1. ඒ කියන්නේ 20ක් අඩු කරාම මෙතනින් එකක් අඩු වෙනව නේද? ඒ කියන්නේ දැන් ජංගම අනුපාතය එන්නේ ජංගම වත්කම් බෙදීම ජංගම වගකීම්නේ. එතකොට ළමයි ජංගම වත්කම් වලින් 20ක් අඩු කරාමනේ ෂණික අනුපාතය එන්නේ. මොකද ඉදිරියට ගෙවුවේ දන්නේ නැහනේ. හරි. ඒ කියන්නේ මෙතන ජංගම වත්කම් 3 තියෙන එක ෂණික වත්කම් වෙන්නේ 20ක් අඩු කරාම 2 වෙනවා. තේරුණාද කියන දේ? එහෙනම් මේ එකක පරතරය කිය. දැන් මේ දෙකේ අතර වෙනස එකයිනේ. ඒ එකක වෙනස කීයක් වෙන්න ඕනද ළමයි? මේ 20නේ. එහෙනම් 3ක් කියන්නේ 60යි. ඒ කියන්නේ ජංගම වත්කම් 60යි ජංගම වගකීම් කොහොමත් අපිට ගන්න වෙන්නේ 20යි. හරි? ତොර මෙතන ගත්තොත් ජංගම වගකීම් ඉතින් අපිට කොහොමත් 20නේ ගන්න වෙන්නේ. ඒක වෙනස් කරන්න බැහැනේ වාට. මෙතන එන්නේ කොහොමද? ක්ෂණික වත්කම්. අන්න බලන්න. ජංගම වත්කම් අපිට ආපු 60 ඍණ 20 ගානට එනව නේද? එතකොට 2.91. හරි. අන්න එහෙමයි හදන්න ඕනේ. මටත් ඒක එකපාරට මිස් වුණා. ඔන්න මං ආයෙ කියන්නම්. බලන්න ජංගම අනුපාතය මේ ගානේ 3.1යි ක්ෂණික අනුපාතය 2.1යි. මේ දෙක අතර එකම වෙනස මොනවද තියෙන්න පුළුවන්? ඉදිරියට ගෙවූ වියදම් සහ අවසාන තොගය. ඒතර මේක ඉදිරියට ගෙවූ වියදම් නෑ. අවසන් තොගය විතරයි තියෙන්නේ. එතකොට ළමයි අවසන් තොගය 20යි නම් ඒ 20 නිසා නේද මෙතන 3.1 තිබ්බ එක 2.1 වෙන්නේ. හරි. එතකොට අපි 3.1 හදාගත්තොත් අපි දානවා 20 උඩ 60. මොකද අපිට 20 වෙන් තමයි මේක හදන්න ලේසි. එතකොට 2.1 කරන්නේ 20ෙන් ගන්න 60ෙන් ගන්න ගානට 20 අඩු කරාම 40 බෙදීම 20. දැන් තේරුණානේ වැඩි. හරි. එහෙනම් තිබූ ජංගම වත්කම් 60000. ඊට පස්සේ එක වැරද්දක් හම්බෙලා තියෙනවා. ගණනය කළ පසු ණය හිමි පියවීමක් ගිණුම්ගත කළා නැහැ. දැන් ණය හිමි පියවුවහම මොකද වෙන්නේ? මුදලුත් අඩු වෙනවා. ඒකින්ද ජංගම වත්කම් අඩු වෙනවා. ණය හිමියොත් අඩු වෙනවා. කියන ජංගම වගකීමුත් අඩු වෙනවා. එතකොට උත්තරේ එන්නේ 55 බෙදීම 15.
ඔන්න ජංගම වත්කම් ජංගම අනුපාතයට වෙන බලපෑම 55 15න් බෙදන්න. එතකොට කලින් ආවේ 3යි 1යිනේ. දැන් එන්නේ කීයයිද? 3.6ක් වෙනවා. අන්න ළමයි ජංගම අනුපාතය මොකද උනේ වැඩි වුණා. හරි. දැන් ඔයා මෙතනට වැඩි වෙයි කියලා ලියන්න. මම ඊතලයක් දාන්නම් උඩට. ජනික අනුපාතය ළමයි මෙතන දැන් 40 තිබ්බ එක. ඒ 40 නොත් අරක වෙනස් වෙනවනේ. ආයි මුදල් අඩු වෙනවා 5ක්. ණය හිමිය අඩු වෙනවා 5ක්. එතකොට ඒකේ ඉන්නේ 40 කියන්නේ 35යි 5ක් යනවනේ. 35 බෙදීම 15. ඒකත් මොකද වෙන්නේ? ඒකත් වැඩි වෙනවා. හරිනේ 35 15 බෙදුවම දෙකට වැඩිනේ. ඔව්. ඒකත් වැඩි වෙනවා. ඊට පස්සේ 45. ඒකක 150 දී මුළු දායකයේ කොපමණ? මෙන්න ඒකක 150. මේකනේ ළමයි සමච්ඡේදන ලක්ෂ්‍ය. ඒකක ගණනයි ඔව් ලාභය ශූන්‍ය වෙන තැනද? මේක තමයි සමච්ඡේදන ලක්ෂ්‍ය. අන්නේ 150 දී මුළු දායකය. එතකොට අපිට ඒක හොයන්න පුළුවන්. හොඳට බලා ගන්න ළමයි ඒක දැන් බලන්න. මෙතන සමච්ඡේදන ලක්ෂ්‍ය. ඇයි මෙතන ලාභත් පාඩුත් නැති තැනනේ. මෙතන ඒකක 150ක් හදද්දි ලාභය 10යි. අන්න එහෙනම් ඒ කියන්නේ වැඩිපුර 50ක් හදද්දි ලාභය 10යි කියන එකනේ ළමයි. එතකොට 1000ක ලාභයක් ඇවිල්ලා තිනවා 50ක් හදද්දි වැඩිපුර. ඒක අපි 50න් බෙදුවාම මෙන්න මේ එන්නේ මොකක්ද? 20ක් කියලා. දැයි කියලා මොකක්ද? හොඳට මතක තියාගන්න ළමයි. දැන් මෙන්න මේ අවස්ථාවේදී ඍජු කියන්නේ සෝරි විචල්්‍ය පරිවැයක් තියෙනවා ස්ථාවර පරිවැයක්. මෙතනින් පස්සේ අපිට ඇති වුණොත් ඇති වෙන්නේ මොන පිරිවැය විතරද? විචල්්‍ය පිරිවැය විතරයි. ඇයි ඒ ස්ථාවර පිරිවැය ආවරණය කරගෙන ඉවරයි. මෙතනින් පස්සේ ඇති වුණොත් ඇති වෙන්නේ විචල්්‍ය පිරිවැය විතරයි. එහෙනම් ළමයි මෙන්න මේ අතර මුළු පිරිවැයක් නැහැ. ආදායමෙන් අඩු වෙන දින එකම දේ මොකද්ද? විචල්්‍ය පිරිවැය විතරයි. එහෙනම් මේ 20යි කියන්නේ මොකක්ද අනිවාර්යෙන්? ඒකක දායකය. හරි. එතකොට මුළු දායකය ඒකක 150 දි කොහොමද හොයන්නේ? 150 වැඩි කිරීම 20 3000. ඊට පස්සේ ඒකක 220ක් විකිණීමට අපේක්ෂා කරයි නම් අපේක්ෂිත ලාභය කොපමණද? හරි ලේසි. එතකොට ළමයි දැන් ආයි මේ කරන්න දෙයක් නැහැනේ. 220ක් විකුණන්න බලාපොරොත්තු වෙනවා නම් අපේක්ෂිත ලාභය වෙන්නේ වැඩිපුර අපි විකුණන්නේ එතකොට 70යිනේ. 70 වැඩි කිරීම 20. කීයද? 4 2 14යි 1400යි. අපිට ගන්න පුළුවන්. සෝරි. 1400 නෙමෙයිනේ. 1400 නෙමෙයි. සෝරි. මෙතන අපිට ළමයි කො 1400 නේ. මම මෙතන ළමයි ගත්ත වැරදි 70යි නෙමෙයිනේ. ඇයි 100යිනේ සමච්ඡේදන ලක්ෂ්‍ය. හරි. වැඩිපුර අපි හදන්නේ එතකොට 120ක් නේ. නේද? 120 වැඩිපුර හදනවා. ඇයි මම දායකයෙක් ගත්තේ කියලා කාට හරි හිතන්න පුළුවන්ද? මෙතන උත්තරේ එන්නේ 12 2 24යි 2400. ඇයි මම දායකයෙක් ගත්තේ ළමයි? ආයි ස්ථාවර පිරිවැයක් නෑ ළමයි. ආදායමක් තියෙනවා. ඒකෙන් විචල්්‍ය පිරිවැයක් තියෙනවා. ඒකයි ඉතින් ආදායමත් තරම් විචල්්‍ය පිරිවැයත් අපි ගන්න එපා ලාභය හොයන්න නම්. හරි. ඒකයි කෙලින්ම දායකයෙක් ගත්තේ. හරි. ඒතකොට 2400. 46. නිෂ්පාදන අයිතමයක් මිලදී ගන්න. හොඳට මතක තියාගන්න අරගේ හැමතිස්සෙම සමච්ඡේදන ලක්ෂයෙන් පස්සේ කෙලින්ම ආදායමයි වියදම කියන්නේ කෙලින්ම එතනින් පස්සේ තියෙන්නේ කියන්නේ ලාභ අතර වෙනස. කෙලින්ම මේ ලාභය අතර වෙනස આવොත් ළමයි දැන් සමහරවල් ගණන් වල එන්න පුළුවන් ලාභ අතර වෙනස කියන්නේ අනිවාර්යෙන් දායකය පිරිවැය අතර වෙනස අනිවාර්යෙන් විචල්්‍ය පිරිවැය. අපි අරගන්නේ 100ක් වැඩි වෙලා මේ කියන්නේ ඒකක 10ක් වැඩි වෙද්දි පිරිවැය 100ක් වැඩි වෙලා. එහෙනම් ඒ අතර ඒ කියන්නේ 10ක් වැඩි වෙද්දි 100 ඒ කියන්නේ සෝරි 100ක් වැඩි වෙද්දි 10ක් ඒකක වැඩි වෙලා නම් ඒ කියන්නේ විචල්්‍ය පිරිවැය. ලාභ ගත්තොත් ඒක ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි හිතමු ඒකක 10ක් වැඩි වෙද්දි ලාභය 50කින් වැඩි වෙලා කියලා. අන්න ඒ අතර වෙනස ළමයි කියන්නේ 50 බෙදීම 10 5ක් වෙනවනේ ඒ දායකේ. හරි.
46යි. නිෂ්පාදන අයිතමය මිලදී ගන්නා වෙළෙන්දෙකුට ඒ නැමැති අයිතමය සඳහා ඒකක ලක්ෂ 3ක් වාර්ෂික ඉල්ලුම D. හරි. එහෙනම් මේ දෙක වැඩි කිරීම D ලක්ෂ 3යි. මේ EOQ හොයන්න කියලානේ කියන්නේ. අපෙන් අහලා තියෙන ඔය ආර්ථික ගණන් ප්‍රමාණය කොපමණද කියලා. ලක්ෂ 3 වැඩි කිරීම CO. බලමු කියෝ ගැන. එක් කැනවුම් සඳහා 60යි. හරි. CO. තොග තබා ගැනීමේ පිරිවැය තොග පිරිවැයෙන් 10%කි. භාණ්ඩ ඒකකයක පිරිවැය 4යි. එතකොට ළමයි sorry 40යි. එහෙනම් 40න් 10%ක් තමයි තබා ගැනීමේ පිරිවැය. ඒ කියන්නේ 4යි. මේකේ වර්ගමූලය. හරි. කැල්ලකින් හදලා ගමු. 2 වැඩි කිරීම ලක්ෂ 3 වැඩි කිරීම 60 බෙදීම 4. ඕකේ වර්ගමූලය ගත්තාම බිංදු දෙකට එක බිංදුවක් විදිහට මම හදලා ගන්නම්. 3000යි මට ආවේ. පොඩ්ඩක් කැල්ලේ ගහලා බලන්න මං ෆෝන් එකෙන් තමයි හැදුවේ. ඒකක 3000යි EOQ. ප්‍රශස්ත ඇනවුම් සංඛ්‍යාව. ඒ කියන්නේ වසරකට කර යුතු ඇනවුම් සංඛ්‍යාව ළමයි. ඒක කොහොමද හොයන්නේ? T බෙදෙනවා EOQ. ඇනවුම් සංඛ්‍යාව හොයන්න. T බෙදීම EOQ. අර හරියට ලියෙන්නේ හරි. එතකොට ළමයි D ලක්ෂ 3යි. මම මෙතන ආයි ලියන්නේ නැහැ. D ලක්ෂ 3යි. EOQ 3000යි. එහෙනම් 100යි. ඇනවුම් 100ක් කරන්න ඕනේ අවුරුද්දකට. හරි. ඊට පස්සේ 47 බේකරි කර්මාන්තයේ නීතු පිටි අනන්නෙකුට පැයකට 300ක් ගෙවනු ලබන අතර සෑම අතිකාල පැයකටම 400ක් ගෙවනු ලැබේ. සතියකට දින 5ක් වැඩ කළ යුතු අතර සාමාන්‍ය වැඩ කරන පැය 8කි. ඒ කියන්නේ පැය 40ක් වැඩ කරන්න ඕනේ. ජනවාරි මාසයේ පළමු සතිය තුල පිටි අනන්නා පැය 50ක් වැඩ කර ඇත. හරි සතියකට දවස් 5යි සාමාන්‍යයෙන් පැය 8ක් වැඩ කරන්න ඕනේ. ඒ කියන්නේ අනිවාර්යෙන් සාමාන්‍යයෙන් පැය 40ක් වැඩ කරන්න බෑ. හැබැයි 50ක් වැඩ කළා. හරි. ජනවාරි මාසයේ පළමු සතිය තුල පිටි අනන්නාගේ මුළු වේතනය ඔක්කොම පඩිය එතකොට ළමයි පැය 40ට 300 ගානේ ගෙවනවා. ඉතුරු පැය 10ට ගෙවනවා ළමයි 400 ගානේ. එහෙනම් 16 1000යි. මං හරිද කියලා බලන්න ඩබල් චෙක් කරගන්න. ඒක හැදෙන්නේ 300 ගානේ පැය 40කුත් 400 ගානේ පැය 10ක්. පිටි අනන්නාගේ වේතනය තුල ඇතුළත් ඍජු ශ්‍රම පිරිවැය. අන්න ළමයි හොඳ ප්‍රශ්නයක්. ඒ කියන්නේ දැන් අර රුපියල් 100ක් වැඩිපුරනේ මෙතන ගෙවන්නේ අපි. හරි. එයා එතකොට ඇත්තටම වැඩ කරොත් පැය 50ක්. එයාට අපි ඇත්තට ගෙවන්න ඕනේ. අර අමතරවනේ ළමයි ඇත්තටම මේ OT කියලා ඇත්තටම අමතරවනේ ගෙවන්නේ. හැබැයි එයාගේ ශ්‍රමය ඇත්තටම කීයද? රුපියල් 300ක විතරයි තියෙන්නේ. හැබැයි අපි 400ක් අමතර පැය 10ට ගෙවනවා. හරි. ඒතර කෙලින්ම 300 වැඩි කිරීම 50 15000. මේක පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. හරි. 15000 48 පහත් තොරතුරු සමාගමක් විසින් නිෂ්පාදනය කරන භාණ්ඩයකට අදාළ වේ. මුළු පිරිවැය ඍජු පිරිවැය ඒව දීලා අපෙන් අහන්නේ මොනවද? ඒකක නිෂ්පාදන පිරිවැය. බලමු. මුළු පිරිවැය 400යි. මට මෙතන සූත්‍රය ලියන්න ඉඩමදි. මුළු පිරිවැය 400යි. ඒකට ඍජු පිරිවැය 90ක් තියෙනවා. නිෂ්පාදන නොවන පොදු කාර්ය තියෙනවා 150. මම ඒක කෙරෝලෙන් දාන්න. මොකද මුළු පිරිවැය හැදෙන්නේ ඍජු පිරිවැය, ඒ කියන්නේ ප්‍රාථමික පිරිවැය. ඊට පස්සේ නිෂ්පාදන පොදුකාර පිරිවැය සහ නිෂ්පාදන නොවන පොදුකාර පිරිවැය. හරි. ඊට පස්සේ කියනවා සියලු ඍජු පිරිවැය විචල්්‍ය පිරිවැය වේ. තවද නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය නිෂ්පාදන පොදු කාර්ය පිරිවැයෙන් 130ක් සහ නිෂ්පාදන නොවන පොදු කාර්ය පිරිවැයෙන් 10%ක් විචල්්‍ය පොදු කාර්ය පිරිවැය වේ. නිෂ්පාදන පොදු කාර්ය පිරිවැයෙන් 130කුත් නිෂ්පාදන නොවන පොදු කාර්ය පිරිවැයෙන් 10%කුත් විචල්්‍ය පිරිවැය වේ. අහන්නේ ඒකක නිෂ්පාදන පිරිවැය. හරිනේ දැන් අපිට ගන්න පුළුවන් මෙතන නිෂ්පාදන පොදු කාර්ය කීයද කියලා. එතකොට 400යිනේ ළමයි මුළු පිරිවැය. දැන් මතකයිද මං කියපු ටික? මුළු පිරිවැය හැදෙන්නේ කොහොමද? මුළු පිරිවැය හැදෙන්නේ ඍජු පිරිවැය ධන මෙන්න මේක ධන නිෂ්පාදන පොදු කාර්ය ධන නිෂ්පාදන නොවන පොදු කාර්ය. එතකොට 400 හැදෙන්නේ ඍජු පිරිවැය 90යි නිෂ්පාදන නොවන 150යි. එහෙනම් 240යි. එතනම් 400න් 240යි ඉතුරු ටිකේ වෙනස. මේක තමයි ළමයි නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. ඒකක නිෂ්පාදන පිරිවැය අහනවා. කොහොමද හොයන්නේ? ඍජු සහ ඒ කියන්නේ ප්‍රාථමික පිරිවැය නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. උත්තරේ
250යි. ඒක මුළු විචල්්‍ය පිරිවෑ අන්න මුළු විචල්ල පිරිවෑ ගනිද්දී තොට රිජු ඔක්කොම විචල්ලයි මේ 90 එනවා කෙලින්ම දෙවනි ප්‍රශ්නයට 90 එනවා කොහොමත් ඊට පස්සේ නිෂ්පාදන පොදුකාර පිරිවෑයෙන් 130යි. ඒ කියන්නේ 160න් 130යි. 48යි. ඊට පස්සේ නිෂ්පාදන නොවන එකෙන් 10%යි. ඒ කියන්නේ 15යි. මේ පේපරේ ඇත්තටම ලොකු අමාරුවක් නෑ හොඳේ. මේකෙන් අර බේසික් ටික ආයි ගන්න පුළුවන්. හැබැයි මේ වගේ ලේසියව බලාපොරොත්තු වෙන්න යන්න එපා. ඒතර 153. හරි. ඊට පස්සේ සමාජ සංවිධානයේ සහභාගී වන්නේ මොකද? දායකය ස්ථාවර පිරිවැය මුළු පිරිවැය ආවරණය කරන ඒ කියන්නේ සමච්චේතන ලක්ෂ්‍ය. එතකොට මේකේ අර මම ඔයගොල්ලන්ට කියලා තියෙනවා ආදායමයි ස්ථාවර පිරිවැය විචල්්‍ය පිරිවැය වෙනම කඩාගත්තොත් සෙකන්ඩ් පේපර් එක ගාන හදනවා වගේ මේකත් හදන්න පුළුවන්. සෙකන්ඩ් පේපර් එක ගාන හදද්දී අර ආදායම විචල්්‍ය පිරිවැය සහ ස්ථාවර පිරිවැය වෙනම ඔයගොල්ලෝ පෙර වැඩවල හදාගත්තොත් හරිය ලේසි මේකේ උත්තරේ ඉවර කරගන්න. ඒතර සමාජ සංවිධානය විසින් කොවිඩ් දැනුවත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන අතර ඒ සඳහා අනුග්‍රහකත්වය දැක්වීමට සිංහ සමාජය එකඟ වී තිබේ. මෙයාගෙන් හම්බෙන එක තමයි එහෙනම් අපේ ආදායම. මෙම වැඩසටහන සහභාගී වන්න ගුණෙන් 3000ක පිරිවැයක් දැරීමට සමාජ සංවිධානයට සිදුවන අතර සහභාගී වන පුද්ගලයන් වෙනුවෙන් 4000ක් සමාජයට සමාජ සංවිධානයට ගෙවීමට සිංහ සමාජය එකඟ. මේක තමයි ආදායම. 4000යි ආදායම. එතකොට අපිට ළමයි සහභාගී වන්නෙකු වෙනුවෙන් යන එක්කෙනෙක් වෙනුවෙන් 3000ක්. අන්න ඒක විචල්්‍ය පිරිවැයක්. මම මෙතන VC කියලා දාන්නවා. හරි. ඊට පස්සේ ගෙවීමට සංඝ සමාජය එකඟත්වය පළ කර ඇත. ඇස්තමේන්තුගත වියදම් පහත පරිදි. තව බලමු මොනවද තියෙන්නේ. දේශක ගාස්තු FC ස්ථාවරයි. ඒක දැන් මේක මම කිව්වේ අර වෙනස් වෙනවද නැද්ද කියලා බලන්න ඕනේ කවුද? දැන් මේකට එන්නේ සහභාගී වන් කියන්නේ එන මිනිස්සු ගානත් එක්ක තමයි වෙනස් වෙන්නේ. දේශකයා කියන්නේ එයානේ මේක කරන්නේ. ශාලාවට FC ස්ථාවරයි. දැනුවත් කිරීමේ පත්‍රිකා ගෙවුවාම මේක එක්කෙනෙක්ට කියලා විශේෂයක් නැහැ නේ. කියන්නේ අපි ඔහේ print කරලා දානවා 1000 2000. එහෙනම් FC වෙන්න ඕනේ. සංග්‍රහ සඳහා දේශකයාට. එහෙනම් FC. හරි. පළවෙනි ප්‍රශ්නේ. කෙලින්ම දායකය 1000යි. කොහොමද ගත්තේ? ආදායම 4000යි විචල්්‍ය පිරිවැය 3000. ඒ අතර වෙනසනේ දායකේ. ස්ථාවර පිරිවැය මේ ටිකේ එකතුව 25000යි 85000යි 85000යි 10000යි 95000යි 95000යි 5යි ලක්ෂයයි. හරි ලේසි. ලක්ෂයයි. මුළු පිරිවැය ආවරණය කර යුතු සඳහා සහභාගී යුතු පුද්ගලයන් සංඛ්‍යාව. ඒ කියන්නේ ස්ථාවර පිරිවැය බෙදෙනවා ඒකක දායකයන් 10යි. හරිනේ. 10යි මේ ළමයි 100යි. සෝරි. 50 අන්තිම එක. සමාගමක් නව ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අපේක්ෂා කරයි. ඒ සඳහා පවතින විකල්ප ව්‍යාපෘතීන් හා ඒවායේ ශුද්ධ වර්තමානකය හා පිළිගෙවුම් කාලය පහත පරිදි වේ. 1. සමාගම ශුද්ධ වර්තමානකය මත තෝරාගත යුත්තේ කුමන ව්‍යාපෘතියද හේතු දක්වන්න. ශුද්ධ වර්තමානකයත් එක්ක බලුවොත් අපිට හොඳම මොකද්ද? K. එතකොට හේතුව තමයි ශුද්ධ වර්තමානකය ඉහළ මගයක් ගැනීම. අපි ධනාගය හොඳයි කියලා කියනවා. ඒ කියන්නේ සරලවම එලුත් හොඳයි. හැබැයි K ඊටත් වඩා ශුද්ධ වර්තමානකය මත හොඳයි. පිළිගෙවුම් කාලක්‍රමය මත තෝරාගත යුත්තේ කුමන ව්‍යාපෘතිය? එතකොට ළමයි බලන්න ඕනේ අපි පිළිගෙවුම් කාලය කියන්නේ අපිට බිඳුවේදී එහෙම නැත්නම් මේ ව්‍යාපෘතිය ආරම්භයේදී අපිට යන මුදල් ගලා යාම කොච්චර කාලෙකින් ආවරණය කරගන්න පුළුවන්ද? ඒ කියන්නේ පුළුවන් තරම් ඉක්මනට නේද වෙන්න ඕනේ. එහෙනම් මෙතන අඩුම කාලයක් යන්නේ කොහෙටද? මේකනේ. එහෙනම් උත්තරේ L. ඒතර උත්තරේ ලියන්න ඕනේ. පිළිගෙවුම් කාලය අඩු නිසා. හරි. හරි. ඔන්න ළමයි මේ පේපරේ ප්‍රශ්න 50ම අපි සාකච්ඡා කරා. ඒකින්ද මේක අනිවාර්යෙන් හොඳට බලලා මේ විභාගයට යන්න. හරි. අනිත් පේපර්ස් ටික කරලා තියන්න මේ පන්ති වල ඒක ඔක්කොම සාකච්ඡා කරමු අපි.